අපි මේ තාක් ශීල පාරමිතාව මූලිකම මට්ටමේ ඉඳන් පංචශීලයේ සාකච්ඡා කළා. ඊට පස්සේ අපි මුලා වෙන කරුණු සාකච්ඡා කළා. මොකද ශීලයක පිහිටීමකින් තොරව නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ලෝකෝත්තර ඵලයන්ට පළමු ලෝකෝත්තර ඵලයටවත් යන්න බෑ. ඒ නිසා ඒව අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි එතනදී සිද්ධ වෙන මුලා වෙන අවස්ථාවලුත් මුලින්ම සාකච්ඡා කරේ. කලින් අපි කතා කරපු ප්‍රඥා පාරමිතාව, දාන පාරමිතාව ඒවා මම කතා කරේ ප්‍රඥා පාරමිතා සූත්‍රයේ ඒ පරිච්ඡේද කොටස් ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා තමයි ඒක විස්තර කළේ. හැබැයි ශීල පාරමිතාවේදී මේ විස්තර කරන්න පටන් ගත්තේ නෑ. ඊට කලින් මූලික මට්ටමින් ආරම්භ කළේ. මොකද අපිට ශීල පාරමිතාවෙන් තමයි ප්‍රඥා පාරමිතාවටත් යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ආරම්භය දැන් ප්‍රඥාව කියන එක ප්‍රඥාව කෙනෙකුට ඇති වෙන්න නම් ශීලයක පිහිටන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මම මේ ශීල පාරමිතාවේදී පරිච්ඡේද ප්‍රඥා පාරමිතා සූත්‍රයේ පරිච්ඡේද ගත්තේ නැහැ. ඒක ගන්නවා ඉදිරියට. ඊට කලින් ඒ ශීල පාරමිතාව විස්තර කරන ආකාරය ප්‍රඥා පාරමිතා සූත්‍රයේ ශීල පාරමිතාව විස්තර කරන ආකාරයක් තියෙනවානේ. ඒක පැහැදිලි කරන්න ඕනේ පසුබිම තමයි මේ සකස් කරන් ඉන්නේ. පංචශීලයෙන් පටන් අරගෙන. මොකද මේ පසුබිම නැතුව ශීල පාරමිතාව විස්තර කරන්න බෑ. ඒ තියෙන පාඩයන් වලට ඒ කරුණු වලට ගලපලා කතා කරන්න මෙහෙම පසුබිමක් කරහ තමයි එන්න ඕනේ. ඒ තරමට ශීලයක් පුරණ බෝධිසත්වයේ කොහොමද මේ මාර්ගයේ ඇවිත් තියෙන ආකාරය තමයි මේ කතා කරේ. ඒතර ඒ වගේම අපි දැන් පංචශීලයේ තුලින් සිතේ එකලස් භාවය ඇති කරගෙන ඊට පස්සේ තුලින් අතහැරීම, ඊළඟට ඒ නිසා කුසලය, ඊළඟට ඒ හේතුවෙන් ශ්‍රද්ධාව, ප්‍රඥාව ඒවා සකස් කරගෙන ආවහම ඊළඟට කෙනෙකුට ලැබෙන ඵලය තමයි පළමු ලෝකෝත්තර ඵලය. මේක ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. මේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකුට උනත් ඒ විදිහටම අදිෂ්ඨාන පිටුවාගෙන අඩුපාඩුකම් හදාගෙන කල්යාණ මිත්‍රයන්ගෙන් අදිෂ්ඨානත් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ගමන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් එතකොට මම දැන් බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට පළමු ලෝකෝත්තර ඵලයට යන ක්‍රමයන් විස්තර කරලා ඊට පස්සේ ඒ ශීල පාරමිතාවට යන ආකාරය, ශීල පාරමිතාව බෝධිසත්වයා පුරන ආකාරය පැහැදිලි කරන්න. මොකද කලිනුත් සඳහන් කරලා තියෙනවා මේ වැඩසටහන් මාලාවේ බෝධිසත්ව භූමිය කියන්නේ අරිහත් භූමිය ඉක්මවා ගියපු භූමියක්. අරිහත්වයේ ප්‍රඥා මට්ටම ඉක්මවා ගිය ප්‍රඥා මට්ටමක් තමයි බෝධිසත්ව භූමියේදී තියෙන්නේ. ඒ නිසා හැබැයි අනිත් වැදගත් කාරණාව තමයි ඒ අරිහත් මාර්ගයේ සාක්ෂාත් කරන ප්‍රඥාව සාක්ෂාත් කරන්නේ නැතිව ඒ ප්‍රඥාව ඒ මට්ටමට ඥානය දියුණු කරගන්නේ නැතිව බෝධිසත්ව භූමියේ ප්‍රඥාවට යන්න බෑ. ඒ ප්‍රඥා මට්ටමට ළඟා වෙන්න බෑ. මොකද ප්‍රඥාව ක්‍රමයෙන් වර්ධනය වෙන එකක් නේ. ඒ නිසා ඒ ඊටාම ඉහළ ප්‍රඥාවකට යන්න නම් මූලික මට්ටමේ ඉඳන් යන අනුපිළිවෙලක් තියෙනවා. ඒකයි මේ පංචශීලයෙන්ම පටන් ගන්න ශීල පාරමිතාව හරහා විස්තර කරේ. ඇත්තටම මෙතන මාර්ගයත් පැහැදිලි කරනවා. මාර්ගයේ ඒක ඇත්තට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෝකෝත්තර ඵලයන්ට පළමු ලෝකෝත්තර ඵලයට යන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැහැදිලි කරනවා. ඒ වගේ ඉතින් ඇත්තටම මේක සම්පූර්ණ කරගන්න මේ
දේශනා මාලාව සම්පූර්ණ වීම සඳහා තමයි ඒවත් ඉදිරිපත් කරන්නේ. මොකද මේ විදිහ අපි දකිනවා සෑහෙන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ම කාලයක් තිස්සේ කරපු දේශනාවල් තියෙනවා. ඒවායේ ප්‍රායෝගිකව ඍජුවම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන නැත්නම් පළමු ලෝකෝත්තර ඵලයට යන ආකාරය පැහැදිලිවම දේශනා කරලා තිනවා ක්‍රියාකාරකම් සහිතව. ඒ වගේම ඒවා ප්‍රතිඵලත් සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ නිසා ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා දේශනා තියෙනවා. කෙනෙකුට පෞද්ගලිකව ඇහුවොත් මට ඒ සඳහා යන්න ඕනේ දේශනා අනුපිළිවෙලක් යොමු කරන්න පුළුවන්. පෞද්ගලිකව ඒ අයට යන්න ඕනේ මාර්ගය උනත් පැහැදිලි කරන්න පුළුවන්. ඒවා ඇත්තටම පෞද්ගලිකව සිද්ධ වෙන්නේ. මොකද කෙනාගේ ප්‍රශ්නේ වෙනස්, කෙනා ඉන්න තැන වෙනස්, අවබෝධය වෙනස්. ඒ නිසා කෙනෙකුට දෙයක් දෙනවා නම් එයා එක්ක පෞද්ගලිකව තමයි කතා කරන්න ඕනේ. ඉතින් එහෙම කතා කරන්නත් පුළුවන්. WhatsApp අංකයක් දාලා තියෙනවානේ. මැසේජ් එකක් දාලා කතා කරන්න පුළුවන්. පළවෙනියට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙම තමයි. එහෙම නැතිව ඒ සාකච්ඡාවල් ඒ කෙනා එක්ක කරන සාකච්ඡාවල් හෝ පොදුවේ කරන සාකච්ඡාවල් දාන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද කෙනාගේ ප්‍රශ්නේ වෙනස්. එතකොට අපි ඒවා දාන්න ගියොත් අනිත් අය ඒවා බලලා තවත් සංස්කාර ගොඩක් හදාගන්න එක තමයි වෙන්නේ. ඒ මාර්ගය කෙටියෙන්ම පැහැදිලි කරලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල් වල. ඉතින් ඒවා තෝරලා බේරලා ගත්තොත් තමයි හරියට මාර්ගයේ දර්ශනයට යන්න පුළුවන්. එහෙම නැතිව අපි මේකේ එක අයගේ සාකච්ඡාවල් වලින් පුරවන්න ගියොත් ඒක තේරුමක් නැහැ. අවශ්‍ය ධර්මයේ ඍජුවම මෙතන ඉදිරිපත් කරන ක්‍රමය ඒක ප්‍රමාණවත්. එතකොට පෞද්ගලිකව ඒක අනුගමනය කරද්දී හරි අනුගමනය කරන්න යන්ති හරියන ගැටලු ඒවට අපිට උදව් කරන්න පුළුවන්. මේ සාකච්ඡාවේ මෙතනින් ඉස්සරහට යන්න කලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා දේශනාවක් ඥානවිජය ස්වාමීන් වහන්සේගේ. ඒක අනිවාර්යෙන් අහන්න. මොකද මම මුලදී සඳහන් කරානේ දේශනාවල් තියෙනවා. ඒ හැම එකකින්ම මේ අරගෙන නැවතත් අපි කියන එකේ තේරුමක් නැහැ. ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල් තියෙනවා. ඒ වාරං ඒ පහසුවෙන් ඒ කරුණු හදාරන්න පුළුවන්. එතකොට ඒ දේශනාව ඊටාම සරලයි, ඒ වගේම ඊටාම ගැඹුරුයි. ඊටාම සරල මට්ටමින්, සරල භාෂාවෙන්, සරල කරුණු ටිකකින් පටන් ගත්තත් විශාල පරාසයක් ආවරණය කරගෙන විශාල ගැඹුරකට යන ඒ වගේම භාවනාවට ඊටාම පහසුවෙන් භාවනාවට යන්න පුළුවන් ප්‍රවේශයත් එතන හදලා දෙනවා. ධර්මය ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඒක අහලා කීප වතාවක් අහලා ඒක කරුණු සටහන් කරගන්න, ලියලා බලන්න ඒකේ තියෙන කරුණු මොනවද, ඒවා ඇත්තද, ඒවා එහෙමද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊටාම වටිනා දේශනාවක්. ඒ තරම් ඒ කියන්නේ මේ නිර්වාණ මාර්ගය මේ තරම් පහසු කරලා තියෙන්නේ, සරල කරලා තියෙන්නේ. මොකද ඒ දේශනාවේ අවශ්‍යතාවය තමයි මෙතනට මේ ශීල පාරමිතාවේ අපි ඊළඟට යන්නේ මේ සෝතාපන්න ඵලය, ඒ ඥාන මට්ටමට යන මාර්ගයනේ කියලා දෙන්න යන්නේ. එතකොට එතනදී අපි කියන්නේ එක ක්‍රම ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන්.
ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු අපි අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය පිළිබඳව ප්‍රායෝගිකව පුහුණු වෙන ආකාරය ඒ භාවනා ක්‍රමය ඒක හඳුන්වලා දෙද්දී ඒ ක්‍රමය අවබෝධ කරගෙන ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්න නම් කෙනෙකුට ශ්‍රාවකයෙකුට යම් පසුබිමක් තියෙන්න ඕනේ යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි මේක සත්‍ය වෙනවද? ඇයි මේක කළ යුත්තේ? නැත්නම් ඇයි සෝතාපන්න ඵලයට යා යුත්තේ? ඇයි නිර්වාණයක් අපි හොයන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ මූලික අවබෝධය තහවුරු කරලා දෙන්න මේ දේශනාවෙන් පුළුවන්. එතනදී මේ ඒකට අනුව මම මේ දේශනාවේ සාරය කෙටියෙන් කියන්නම්. එතන සඳහන් කරන්නේ අපිට දැන් මේ ලෝකේ දුකක් පවතින නිසානේ අපි නිර්වාණයක් හොයන්නේ. එහෙම නැත්නම් ලෝකෝත්තර ඵලයන්ට යන්න උත්සාහ කරන්නේ. එතකොට මේ දුක තියෙන දුකට හේතුව අපි සොයා ගන්න ඕනේ. දුකට හේතුව එතන පැහැදිලි කරනවා. ඒකට හේතුව වෙන්නේ බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපි අපේ කරගෙන තියෙන නිසා. එතකොට කොහොමද අපි අපේ කරගෙන තියෙන්නේ? ඒ කියන්නේ අපිට නිතරම ජීවිතේ දුකක් තියෙනවා. අපේ සිත දුකෙන් තියෙන්නේ. ඒ දුකෙන් තියෙන්නේ අපිට අයිති නැති දේවල් ඒ සිතේ තියෙන නිසා. මොනවද අයිති නැති දේවල්? බාහිරෙන් ගත්ත දේවල්. මොනවද බාහිරින් ගන්නේ? රූපයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් විතරමයි. ඔය ටික ඇරෙන්න වෙන කිසි දෙයක් අපිට බාහිරින් ගන්න බෑ. එතකොට අපිට මේ දැන් අපි හිතමු කෙනෙක් ඇස් දෙක ඇරලා ඉස්සරහා බලද්දී අපිට පේනවා ගෙයක්. එතකොට ඒක අපි පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ නිර්වාණයට නොගියපු කෙනෙක්. ඒගේ පෙනෙද්දී එයාගේ වෙනවා. ඒ කියන්නේ මට පේනවා කියන අදහස එනවනේ එයාට. එතකොට ඒ නිසා ඒ කියන්නේ එයා නොදැනුවත් අනන්ත සංසාරේ ඒ විදියට ගෙවල් බලලා ඒ විදියට ගස් කොළන් මිනිස්සු දිහා බලලා වෙන වස්තුන් දිහා බලලා ඒ පුරුද්දෙන් එයාට විශාල මමත්වයක් හැදිලා තියෙනවා. එයාගේ ඇසෙන් දෙයක් පෙනෙද්දිම එයාට ඒ අර අනන්ත සංසාරේ ගෙන ආපු හුරුව නිසා පුරාණ කර්මයන් නිසා නොදැනුවත්වම එයාට ඒගේ මට පේනවා ඒක මගේ කියන බවට පත් වෙනවා. එයා මගේ කියන ස්වභාවයෙන් ඒක අල්ල ගන්නවා. මේකේ අදහස් කරන්නේ මේ ගිහිල්ලා ගේ Tamanට ලියා ගන්නවා කියන එක. මෙතන අදහස් කරන්නේ අපේ මනසට සිද්ධ වෙන දේ. අපි මනසෙන් ගන්නවා ඒක මගේ මට පේනවා කියන එක. ඒ වුණත් දැන් එයාට ඒක දුකක්. අපි වෙනත් උදාහරණයක් ගත්තොත් දැන් අපි ගමු අම්මා කෙනෙක් තමන්ගේ දරුවා පෙනෙද්දි මෙයාට මේ මගේ දරුවා කියන අදහස එනවා. එතකොට ඒ දරුවා මගේ. හැබැයි ඒක බාහිර රූපයක් විතරයි. ඉතින් ඒ දරුවා යම් කිසි දවසක එයාට පේන්න නොසිටියොත් යම් දුරස් වුණොත් ඒ අම්මට දුකක් ඇති වෙනවා. ඒ දුකක් ඇති වෙන්නේ ඒ බාහිර රූපයක් Tamanගේ කියලා අල්ලගත්ත නිසා. ඇහෙන් බලලා ඒ සිතට දාගන්නවා මගේ කියන එක. මගේ පුතා කියලා. ඒ විදිහට තමයි මේ හැම වස්තුවක් දිහාම අපි බලන්නේ. බැලුවහම අපි ඒව අපේ කරගෙන තියෙන මේ විදිහට. ඉතින් ඒ නිසා තමයි මේ දුක. හැබැයි අපි අවබෝධ කරන්න ඕනේ ඒවා මගේ නෙමෙයි මට අයිති නෑ කියන එක. ඊළඟට ඒ විදිහටම ශබ්දයක් ගත්තොත් දැන් අම්මා දරුවාගේ හඬට ආසයි. එතකොට අපි හිතමු දරුවා පිට රටකට ගියොත් ඒ දරුවා කතා කරන කල් අම්මා බලාගෙන ඉන්නවා. යම් දවසක දරුවා කතා කරේ නැත්නම් අම්මට දුක හිතෙනවා.
මොකද ඒ ශබ්දයට අම්මා බැඳිලා මගේ පුතාගේ කටහඬ කියන දෙයට. හැබැයි ඒක බාහිරින් ගත්ත දෙයක් හිතේ තිබීම නිසා ඒක Tamanට අයිති නැති දෙයක් නිසා තමයි මෙහෙම දුකක් එන්නේ කියලා ඒ අම්මට අමතක වෙනවා. ඒතර ඒ විදිහටම රසවත් ආහාර ගන්නවා. ඉතින් අපිට රසවත් ආහාර නැති වුණොත් අපිට දුකක් ඇති වෙනවා. ඉතින් අපිට අමතක වෙනවා මේ රසවත් ආහාර කියන දේ බාහිරින් ගත්තේ. ඒක මගේ නොවන දෙයක් නිසා තමයි දුක. ඒ විදියට. එතකොට මගේ වෙන්නේ මොනවද? මේක මේ සාපේක්ෂව බලන්නේ මගේ වෙන්නේ මොනවද කියන එක. මොකද මෙතන මේ මූලිකම මට්ටමනේ. එතනදී බාහිර රූපය මගේ නොවුනට Tamanගේ ඇස Tamanට අයිති. බාහිර ශබ්දය Tamanගේ නොවුනට Tamanගේ කන Tamanට අයිති. එතකොට කෙනෙක් අර බාහිර රූපයට බැඳෙන්නේ නැතිව එයා Tamanගේ ඇස ළඟ නතර වෙනවා. බාහිර ශබ්දයට බැඳෙන්නේ නැතිව එයා Tamanගේ කන ළඟ නතර වෙනවා. මොකද කන Tamanට අයිති දෙයක් නේ. ඒ විදිහට රසය Tamanගේ දිව ළඟ ඊළඟට ස්පර්ශ එන්නේ බාහිරින්. ඒ ස්පර්ශය දැනෙන එක රළු බව, ගොරෝසු බව, සිනිඳු බව, උෂ්ණ සීතල ඒවා දැනෙන ඒවා බාහිරින්. හැබැයි තමන්ගේ කය තමන් ළඟ, තමන්ගේ ඒක තමන්ගේ. ඊළඟට රස ස්පර්ශ ගන්ධ සුවඳ ඒවත් එන්නේ බාහිරින්. එතකොට මේ සියල්ලම ගැන අවබෝධයක් ගන්නවා. මේවා බාහිරට අයිති. හැබැයි මට අයිති දේවල් ඒවා නෙමෙයි. මට අයිති ඇස කන නාසය දිව ශරීරය. ඒ නිසා දැන් එයාගේ මනසේ තියෙන්නේ දැන් අර බාහිරයෙන් මිදෙනවා එයා. බාහිරේ අල්ලා ගැනීමෙන් මිදුනහම එයාට ඉතුරු වෙන්නේ එයාගේ මනසේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය. ඒවා තමන්ගේ. එතකොට එයාට අර බාහිරින් ඇති වෙන දුක අඩු කරගන්න පුළුවන්. මෙතනදී තවත් අපි දැන් මේ දේශනාවේ මේ විදිහට තමයි විස්තර වෙන්නේ. එතකොට අපි කොහොමද දැන් ඔක භාවනාවක් විදිහට අපි දැන් මේ දේශනාවේ කියන කරුණු අපි පුහුණු කරන්න ඕන. නිකම්ම දේශනාව අහලා වැඩක් නැහැ. ඒකේ න්‍යාය පැහැදිලි කරනවා. මේවා මම නොවේ මගේ නොවේ කියලා. එහෙමනම් අපි ඒක භාවිතා බහුලීකතා කරන්නේ කොහොමද? ඒක තමයි අපිට වැදගත්ම වෙන්නේ ඊළඟ පියවර විදියට. එතකොට ඒක කරන්නේ මෙහෙමයි. දැන් අපි කෙනෙක් එක්ක කතා කරනවා පුද්ගලයෙක් එක්ක. ඒතර අපිට යාගේ රූපය පේනවා. රූපය පෙනෙද්දී අපි අපේ සිහිය දියුණු කරගන්න ඕන. අපි සිහිය පවත්වන්න ඕන. මම මේ කතා කරන්නේ බාහිර පුද්ගලයෙක් එක්ක. මේ පුද්ගලයා බාහිර රූපයක්. ඒතර මේක මට අයිති දෙයක් නෙවෙයි. හැබැයි මම කතා කරනවා. හැබැයි මට පේනවා. ඒතර එයාගේ හඬ මට අයිති දෙයක් නෙමෙයි. මම නොදැනුවත්වම එයාගේ හඬ මගේ වෙනවා. මට ඒක අයිති දෙයක් නෙමෙයි. මට අයිති මගේ කන විතරයි කියන තැනට එයා අර කතා බහ යෙදෙන අතරේ ඒ විදිහට එයා භාවනාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට රස කෑමක් ගන්න වෙලාවට ඒ විදිහට මේක බාහිරින් ගත්තේ මගේ නෙමෙයි. ඊළඟට ගඳ සුවඳ දැනෙද්දී ස්පර්ශයන් දැනෙද්දී මේව මගේ නෙමෙයි. ඒ විදිහට අපි ඒ සෑම කටයුත්තකදීම අපිට සිහිය පවත්වන්න පුළුවන්. මේක ඊටාම ගැඹුරකට යන්න පුළුවන් භාවනාවක්. මේකෙන් විශාල ඵලයක් ලබන්න පුළුවන්. තවත් පැහැදිලි කරන්නම් මම තවත් පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා මේකේ අපි දැන් අපි ඉඳගෙන ඉඳී අපි හිතමු අපිට ඉදිරියෙන් පේනවා කුඹුරු යායක්. ඒතර කුඹුරු යායක් පෙනෙද්දී අපේ ඇස් යනවා මුළු කුඹුරු යාය පුරාවටම. එතකොට අපේ මනසත් ඒ කුඹුරු යාය පුරාම යනවා. අපි හිතමු අක්කර 5ක විතර කුඹුරු යායක්. ඒතට ඒ මුළු අපි ඉන්න තැන ඉඳන් ඒ අක්කර 5ක ප්‍රදේශයම අපි අපේ කරගන්නවා. ඒ ප්‍රදේශයේ තියෙන අවකාශය
ඊළඟට ගස් කොළන් සියලුම ඇලදොල සියලුම දේ අපි අපේ කරගන්නවා. ඇස් දෙකෙන් බලලා අපිට පේනවා මට පේනවා කියලා ඒක මගේ කරගන්නවා. මොකද අර අනන්ත සංසාරේ අපි ඒවා බලලා පුරුද්ද. ඒවා මගේ කියලා තමයි බලලා තියෙන්නේ. ඒ පුරුද්දට ක්ෂණිකව ඒක සිද්ධ වෙනවා. එතකොට අපි මෙතන ඉඳන් මේ අක්කර පහක වපසරිය පුරාවට තියෙන හිස් අවකාශයේ පවා ඒක අපේ කරගෙන. එතනින් ඈත අහස පේනවා නම් එහසත් අපේ කරගෙන. එතකොට මේ සියල්ලම ඝනත්වයෙන් තියෙන ගහකොළක් ඝනත්වයක් පේන්නේ නැති ඒ අවකාශයත් අපේ කරගෙන. ඒකෙන් හැමන සුළඟත් අපේ කරන්නේ. එතකොට අපි මොනතරම් දේවල් එතන අල්ලගෙන ඉන්නවද? එතකොට ඊට අමතරව අපේ හිතේ තියෙන මේ කුඹුරු මේ පැත්ත ආයිති මේ කෙනාට මේ පැත්ත ආයිති මේ කෙනාට මේ පැත්තෙන් ඉර පායන්නේ ඔය ආදී වශයෙන් තවත් නොයෙකුත් තොරතුරු මේ එක බැල්මක් කරා අපි ගන්නවා. එතකොට මොනතරම් සංකීර්ණ. එතකොට ඒවායේ වර්ණයන් හැඩතලයන් දුර ප්‍රමාණයන් උසමිටි බව ඒ සියල්ලමත් අපිට මනසට ගන්නවා. ඒ නිසා තමයි මේක ඇත්තටම මේ සංකීර්ණ වෙලා මනස පිරෙනවා මේ තොරතුරු වලින්. මගේ කියලා මේ සියලු තොරතුරු වලින් පිරෙනවා. දැන් අපිට හිස් අවකාශයේ එතන කුඹුරු යායට උඩින් හිස් අවකාශයේ කිසිවක් ඇස් දෙකට නොපෙනුනාට අපි මේ හිස් අවකාශයේ කියන දේත් අල්ලගෙන ඉන්නේ. ඒතර ඒ තරම් ගැඹුරට මේක අපි අල්ලගෙන තියෙනවා. ඉතින් මහා දුකක් ඇති වෙනවා. අපි හිතන්නේ නැහැ. ඒ නිසා දැන් අපි එහෙම කුඹුරු යායක් දිහා බලාගෙන ඉඳිද්දී අපිට මෙනෙහි කරන්න පුළුවන් මේ භාවනාව. එතකොට මේ තරම් තොරතුරු ප්‍රමාණයක් මම අරගෙන තියෙනවා. හැබැයි කිසිවක් මගේ නෙමෙයි. එහෙම සිද්ධ වෙන්නේ මම මෙතන ඉඳන් බලද්දී ඇසෙන් පේන ඒ සියලුම දේවල් ඒ බාහිරින් ගත්තා කියලා අමතක වෙලා මගේ කියලා අල්ලා ගැනීම නිසා තමයි එහෙම වෙන්නේ. ඒක මගේ නෙමෙයි. ඒ නිසා මට දුකක් ඇති වෙනවා කියලා අපි අවබෝධයට එන්න ඕනේ. ඒ වගේම අපි එතන විශාල කර්මයකුත් කරනවා. කර්මයක් මම මෙතන විස්තර කරනවා. මොකද ඉදිරියට ඒක අවශ්‍ය වෙන නිසා පොඩ තව කර්මයක් මේකට ඇතුල් කරනවා. මොකද අපි දැන් එතන කර්මයක් වෙනවද කියලා කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. චේතනා හම්බික්කවේ කම්මං වදාමිනි. සිතවිල්ලම කර්මය වෙනවා. එතකොට දැන් මේක සිතවිල්ලක් මේ විල්යාවේ මට පේනවා කියන එක සිතවිල්ලක්. ඒ සිතවිල්ලෙම කර්මය කරනවා. එතකොට මම මේ මුළු විල්යායටම මගේ මනසෙන් බැඳෙනවා. ඒකේ හැඩතලයන්ට උසමිටි බවට ගස් කොළන් වල අවකාශයට අහසට පොළවට ඒ තියෙන සෑම දෙයකටම ඒවායේ වර්ණයන්ට මම කර්මයෙන් බැඳෙන්නේ. ඒතර මේ මම කරපු ඒ සිතීම නැමැති කර්මය විල්යාය ගැන සිතීම නැමැති කර්මය ඒ ප්‍රදේශයේ පුරාම පැතිරලා තියෙනවා. එතකොට මේ අක්කර පහක ප්‍රදේශයක බලපැවැත්වෙන කර්මයක් මම නිර්මාණය කරලා තියෙනවා. ඒකම එක දර්ශනයකින් ඇස් දෙක ඇරලා බලන එක මොහොතට සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ ක්ෂණයේ මේ බලන දේ නිසා ඇති වෙන කර්මය අනන්ත සංසාරේ අනන්ත අනාගතයකට ගමන් කරනවා. ඒකට හේතුව වුණේ මම අනන්ත අතීතයේ ඉඳන් මේ ඇස් දෙක පාවිච්චි කරලා ඒ බලාපු පුරුද්ද දේවල් බලපු පුරුද්ද එතකොට ඒවා මම මගේ කියලා අල්ලාගත්ත පුරුද්ද අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ඒවා මගේ නෙමෙයි කියන එක. ඉතින් බලන්න මේකේ භයානකකම මේ කර්මයක් එක්ක බැඳුනහම මේ තරම් විශාල අක්කර පහක ප්‍රදේශයක මගේ කර්මය මේක දර්ශනයක් නිසා කර්මයෙන් මම බැඳෙනවා. ඒ හින්දා සසර යනවා.
ඒ නිසි අවබෝධයක් නැහැනේ. කෙලෙස් දුරු කරලා නැහැනේ. ඒ නිසා මුලාවටපත් වෙලා තමයි මේක මෙහෙම කර්මයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහටම හඬක් ඇහෙද්දිත් ඒ හඬ එන්නේ අපි ඉන්න තැන ඉඳන් අඩි 10ක් ඈතින් නම් ඒ ඉන්න තැන ඉඳන් අඩි 10ක් ඈතට තියෙන අවකාශයත් ඒ හඬත් ඒ හඬ නිකුත් කරන වස්තුව ඒ වස්තුවේ හැඩතල පාටවල් ඒ සියලු තොරතුරු එක තමයි මම මේ හඬත් ගන්නෙ. එතකොට ඒ මම ඉන්න තැන ඉඳන් ඒ දුර දක්වා තියෙන අවකාශයත් මගේ කියලා මම ගන්නවා. ඒතර අවකාශයෙන් එන්නේ හඬ. එතකොට ඒක බාහිරේ කියලා මට අමතක වෙනවා. ඒතර ඒ නිසාත් මම කර්මයක් කරනවා. මොකද මෙතන මෝහය අපි නොදන්නා කම නිසා මෙහෙම සිද්ධ වෙන්නේ. ඉතින් මේක සසර යන්න හේතු වෙනවා. ඒක තමයි දැන් මේ භාවනාව. දැන් මේ විදිහට අපිට අපේ සිහිය පවත්වන්න ඕනේ. හඬ ඇහෙද්දි, රූපය පෙනෙද්දි අපි ඊටාම හොඳ සිහියකින් කල්පනාවකින් ඉඳගෙන මේ භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට රූප, ශබ්ද ඊළඟට ගන්ධ සුවඳෙද්දී අපි හිතමු සුළඟ එක ගන්ධ සුවඳ එනවා. එතකොට ඒ සියලුම තොරතුරු අපි ග්‍රහණය කරගන්න අපේ විදියට. හැබැයි ඒව අපිට අයිති නෑ. ඒ විදිහට අපිට මානසිකාර කරන්න පුළුවන්. ඊළඟට ස්පර්ශය ඒ දේවල් ඊළඟට ගන්ධ සුවඳ ස්පර්ශය රසයක් දැනවත් මේක මට අයිති නෑ. ඒ තරමට සිහිය පවත්වලා එතකොට අපි කල්පනා කරන්න එහෙමනම් මට අයිති දේවල් මොනවද? මගේ ඇස කන නාසය දිවකය. ඒ ටික තමයි මට අයිති. ඒතර මගේ මනස පිරලා තිබුණේ අර බාහිරයෙන් ගත්ත දේවල් වලින්. බාහිරයෙන් ගත්ත දේවල් මම මගේ කියලා අල්ලා ගැනීමෙන් මගේ මනස පිරලා තිබුණා. ඒ නිසා දැන් මගේ මනස නිදහස් වෙනවා. මගේ මනස තියෙන්නේ මට අයිති දේවල් වලින් විතරයි පිරලා තියෙන්නේ. මගේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් වලින් විතරයි පිරලා තියෙන්නේ. ඒ තැනට අවබෝධය දියුණු වෙනවා. ඉතින් මේක ගැඹුරු භාවනාවක්. මෙහෙම ක්‍රමයක් ඇත්තටම මේ තාක් ධර්මදේශනාවලින් මම අහලා නැහැ. මේකේ මේ පරාසය ඒ තරම් දුරකට විහිදෙනවා. ඒ තරම් පිරිසිදු භාවයක් ඇති කරන්න පුළුවන් මේ සරල භාවනාවෙන් මේ සරල කරුණු ටිකින් මේ දේශනාව ඉදිරිපත් කරන ඒ දේශනා ඒකයි ඒකේ බලය ඊටම වැඩි. ඒ නිසා මම ඒක මුලින්ම අහන්න කිව්වේ. අනිත් එක ඒ කියන විදියටම සමාධියකට ගැඹුරු ධානයකට යන්න පුළුවන් මේ සරල භාවනාවෙන් අත්දැකීමෙන් කියන්නේ. ඉතින් කරලා බලන්න අනිවාර්යෙන් ඊටාම පහසුයි. විශිෂ්ට ක්‍රමයක් ඒක. මෙතනදී ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ රූප මේවා මේ විදිහට මගේ නෙමෙයි කියලා බලද්දී අපිට රූප අමතක වෙයි. මිනිසුන් අඳුන ගන්න බැරි වෙයි. ඒ විදිහට කියලා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අපි භාවිතා කිරීමේදී, ඇසුරු කිරීමේදී ඒවා නිසා අපට ඇතිවන දුක තමයි මෙතනින් නැති වෙන්නේ. ඒ ඇරෙන්න අපිට ඒවා ජීවිතේ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද රහතන් වහන්සේ බුදුවරු ඒ ලෝකයේ දේවල් පරිහරණය කළානේ ජීවත් වෙන කාලය තුල. ඒ පරිහරණය කිරීමේදී ඒවා නිසා අපි නොදැනුවත්කමින් දුක් ඇති කරගන්නවනේ. ඒ දුක ඇති වෙන කොටස තමයි මෙතන ඉවත් වෙන්නේ. එතනින් පස්සේ අපට පුළුවන් මේවා පරිහරණය කරලා ඒ දුකෙන් තොරව ඒ සැපවත් ජීවිතයකටපත් වෙන්න. බලන්න මේක ටික හරි උත්සාහ කරන්න. ගැඹුරුම සමාධියකට යන්න පුළුවන්.
ඊටාම පිරිසිදුභාවයකට පත් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙතන මේ හඳුනලා දීලා තියෙන්නේ. ඉතින් මේ භාවනාව ප්‍රගුණ කරන්න එතකොට යම් කිසි කෙනෙකුට ගැටලුවක් ඇති වුණොත් අහන්න පුළුවන්. ඒවට අවස්ථාව තියෙනවා. ඒ වගේ මෙතනදී මම තවත් දෙයක් එකතු කරන්න කැමතියි. මොකද අපි දැකලා තියෙනවා බොහෝ දෙනෙක් ගැඹුරු වචන තියෙන ඒ ධර්ම කරුණු ගවේෂණය කරනවා. අපි ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. ඒ වුණත් ඒ අය අවබෝධයකට ගිහිල්ලා නැහැ. ඒ දෘෂ්ටියකින් ඒ ගැඹුරු කරුණු ගවේෂණය කරාට අවබෝධයකට ගිහිල්ලා නැහැ. මේ තරම්වත් ඒ කියන්නේ දැන් කෙනෙකුට එහෙම ගැඹුරින් ගවේෂණය කරන්න උත්සාහ කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා ඊටාම සරල කරුණු. මේවායේ නිකන් එහෙන් මෙහෙන් අහලා අවසන් කරන්න හිතෙයි. එහෙම වුණොත් ඒක විශාල අවස්ථාවක් මගහැරව ගැනීමක්.